හොඳයි ළමයි අද අපි බලමු හත ශ්‍රේණිය හතරවෙනි පාඩම සාධක හා ගුණාකාර එක කොටස. මේකදී අපි මුලින්ම බලන්න ඕන යම් සංඛ්‍යාවක් 2න් 3න් 4න් 5න් 6න් 9න් 10න් බෙදෙන විදිය පරීක්ෂා කරලා බලන්න. යම් සංඛ්‍යාවක් මේ ඉලක්කම් වලින් බෙදෙනවද කියලා බලන්න මේ සංඛ්‍යාව වලින් බෙදෙනවද කියලා බලන්න නම් අපිට වැදගත් වෙනවා සංඛ්‍යාවල ඉලක්කම් දර්ශකයේ සෙවීම. අපි බලමු මුලින්ම ඉලක්කම් දර්ශකයේ සොයන්නේ කොහොමද කියලා. ඉලක්කම් දර්ශකයේ සොයනවා කියලා කියන්නේ යම් සංඛ්‍යාවක ඉලක්කම් එකිනෙක එකතු කිරීමෙන් අවසානයේ තනි ඉලක්කමක් බවට පත් කිරීම. 28 කියන සංඛ්‍යාව බලමු. 28 ඉලක්කම් දර්ශකය. මේක තියෙන ඉලක්කම් 2 සහ 8. ඒක 2 එකතු කිරීම 8. 2 8යි 10යි. 10ත් අපි එකතු කරනවා 1යි බිංදුව. 1 එකතු කිරීම බිංදුව. ඒතකොට 28 කියන එකේ ඉලක්කම් දර්ශකය 1යි. ඊළඟට අපි බලමු 13. 13 ඉලක්කම් දර්ශකය 1 එකතු කිරීම 3. ඉලක්කම් දර්ශකය 4යි. ඊට පස්සේ අපි බලමු 18. 18 ඉලක්කම් දර්ශකය 1 8යි 9යි. 37. 37 ඉලක්කම් දර්ශකයේ 3 එකතු කිරීම 7. 3 එකතු කිරීම 7 අපිට ලැබෙනවා 11 කියලා 11ත් නැවත අපි තනි ඉලක්කමක් බවට පත් කරන්න ඉතින් 11 නැවත 1 එකතු කරනවා. 1 එකතු කිරීම 1 ඒ කියන්නේ 37 ඉලක්කම් දර්ශකයේ අවසානයේ අපිට ලැබෙනවා 2යි. අපි බලමු මේ ටිකේ ඉලක්කම් දර්ශකය 258. 258 ඉලක්කම් දර්ශකය වුණොත් 2 එකතු කිරීම 5 එකතු කිරීම 8. එතකොට 2යි 5යි 7යි 8යි 15ක් අපිට ලැබෙනවා. නමුත් මේක නෙමෙයි ඉලක්කම් දර්ශකය නැවතත් 1යි 5යි එකතු කරනවා. 1 එකතු කිරීම 5 ඉලක්කම් දර්ශකය අපිට ලැබෙනවා 6යි. 258 ඉලක්කම් දර්ශකය 6යි. ඊළඟට 3425. ඒකේ 3 එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම 5. 3 4 7යි 2යි 9යි 9යි 5යි 14යි. අපිට ලැබෙනවා ඉලක්කම් දර්ශකයේ 1යි 4යි 5යි. ඉලක්කම් දර්ශකයේ 5යි. RC එකේ ඉලක්කම් දර්ශකයේ 4යි 1යි 5යි. අපිට දැන් කෙලින්ම කියන්න පුළුවන් 4යි 1යි 5යි. 3C ඉලක්කම් දර්ශකයේ 3යි බිංදුවයි බිංදුව එකතු කරාම අපිට ලැබෙනවා 3යි. 7123 ඉලක්කම් දර්ශකයේ 7යි 1යි 8යි 8යි 2යි 10යි 10යි 3යි 13යි හැබැයි ඒක නෙවෙයි 1යි 3යි නැවතත් එකතු කරනවා තනි ඉලක්කමක් කරන්න ඕන 4යි 8123 ඉලක්කම් දර්ශකයේ 4යි කියලා අපිට ලැබෙනවා. අපි බලමු ඊළඟට සංඛ්‍යාවක් දෙකෙන් බෙදේද කියලා බලන්නේ කොහොමද කියලා. යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම ඉතිරි නැතිව දෙකෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. දැන් 524 කියන එකේ අවසාන ඉලක්කම 4. 4 අපි දන්නවා 4ට දෙකේවත් 2යි ඉතිරි බිංදුවයි. ඒ කියන්නේ ඉතිරි නැතුව දෙකෙන් බෙදෙනවා. ඒ නිසා 524 කියන එක දෙකෙන් බෙදෙනවා. 375 ඊළඟ 375 සැලකුවොත් එම මේ 5 කියන සංඛ්‍යාව අපි දන්නවා 5 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවොත් දෙකේවා දෙකක් තියෙනවා ඉතිරි එකයි. ඉතිරි වෙන නිසා මේ 375 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. 89 කියන සංඛ්‍යාවේ අවසාන ඉලක්කම 9. 9ට දෙකේවා 4යි ඉතිරි 1යි. එකක් ඉතිරි වෙන නිසා 89 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ වගේම 1547 අවසාන සංඛ්‍යාව 7. 7ට දෙකේවා 3යි ඉතිරි 1යි. එකක් ඉතිරි වෙන නිසා 1547 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 38120 අවසාන සංඛ්‍යාව බිංදුව. බිංදුවට දෙකේවා බිංදුවයි ඉතිරි බිංදුවයි ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඊළඟට අපි බලමු සංඛ්‍යාවක් තුනෙන් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද කියලා. ඒකෙදි අපිට වැදගත් වෙනවා ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේ සොයලා ඉලක්කම් දර්ශකයේ තුනෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. මුලින්ම අපි ඉලක්කම් දර්ශකය බලනවා. දැන් මේ 475 කියන සංඛ්‍යාව බලමු. 475 ඉලක්කම් දර්ශකය මුලින්ම හොයා ගන්නවා. මේකදී අපි ඉලක්කම් ටික එකින් එක එකතු කරමු. 4යි 7යි 11යි 11යි 5යි 16යි. 16ක් ලැබෙනවනේ. ආයිති 16ක් අපි එකින් එක එකතු කරාම 1යි 6යි 7යි.
එහෙනම් ඉලක්කම් දර්ශකේ 7යි. 7 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ 7 3ෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. 4 3 2යි ඉතිරි වෙනවා නම් ඒ සංඛ්‍යාව හරියටම ඉතිරි නොවි 3ෙන් බෙදෙන්නේ නැති හින්දා 475 කියන එක 3ෙන් බෙදෙන්නේ නැහැ. අපි ළඟට 126 කියන සංඛ්‍යාව බලමු. 1 2 3යි 3යි 6යි 9යි. ඉලක්කම් දර්ශකේ 9යි. 9 කියන සංඛ්‍යාව හරියටම 3ෙන් බෙදෙනවා ඉතිරි නැති. 9ට 3යි ඉතිරි බිඳුවයි. එහෙනම් 126 3ෙන් බෙදෙනවා. අපි ළඟට 456 4යි 5යි 9යි 9යි 6යි 15යි. 15යි කියන්නේ 1යි 5යි 6යි. ඉලක්කම් දර්ශකයේ 6යි. 6 කියන සංඛ්‍යාවට 3ව 2යි ඉතිරි බිඳුවයි. එහෙනම් 456 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදුවම ඉතුරුන්නේ නැහැ ඉලක්කම් දර්ශකේ. ඊළඟට 1375 1යි 3යි 4යි 4යි 7යි 11යි 11යි 5යි 16යි 16යි කියලා කියන්නේ 1යි 6යි 7යි. ඉලක්කම් දර්ශකේ 7යි. 3ෙන් බෙදුවම 7 3ෙන් බෙදුවම 2යි ඉතිරි 1යි. ඉතිරි 1යි. එහෙනම් 1375 බෙදෙන්නේ නැහැ. 7405 7යි 4යි 11යි 11යි 5යි 16යි. 16 කියන්නේ ඉලක්කම් දර්ශකේ 7නේ. එහෙනම් ඒ 7 ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ ඉතිරි වෙනවා. එහෙනම් 7405 කියන බෙදෙන්නේ නැහැ. 3621 3යි 6යි 9යි 9යි 2යි 11යි 11යි 1යි 12යි 12 කියලා කියන්නේ 1යි 2යි 3යි ඉලක්කම් දර්ශකේ 3යි 3 3ෙන් බෙදුවම 1යි ඉතිරි බිඳුවයි ඉතිරි වෙන්නේ නැතුව බෙදෙනවා. එහෙනම් 3621 3ෙන් බෙදෙනවා. ඊළඟට අපි බලමු සංඛ්‍යාවක් 4ෙන් බෙදනවද කියලා බලන්නේ කොහොමද කියලා. යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම් දෙකකින් සෑදුණු සංඛ්‍යාව. දැන් මේක නම් 26. මේක නම් 72. මේක නම් 64. මේක නම් 0. මේක නම් 16. ඒ වගේ යම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම් දෙකකින් සෑදුණු සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා නම් එම සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. දැන් මේකේ 26 4ෙන් බෙදෙනවා නම් 1526 4ෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඉතිරි නැතිව 4ෙන් බෙදෙනවා. දැන් 26 අපි පැත්තකට ගන්න බලමු බෙදෙන 26. 4ෙන් බෙදුවොත් එහෙම 4 වරක් 6 24යි. ඉතිරි දෙකයි. දෙකක් ඉතිරි වෙනවා. එහෙනම් 1526 4ෙන් බෙදෙනවද? නැහැ. 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 3472. මේ 72 බෙදෙනවද කියලා බලන්න. 72 පැත්තකට ගන්න බලමු. 4ෙන් බෙදෙනවා. 4 4 1යි 4යි ඉතිරි 3යි 32ට 4 ඒවා විදන්නවා 8යි 32යි ඉතිරි බිඳුවයි. ඉතිරි බිඳුවයි ඉතිරි නැතිව බෙදුණා. එහෙනම් 3472 කියන එක 4ෙන් බෙදෙනවා. ඊළඟට 364. ඒක 64 අරන් බලන්න. 64 4ෙන් බෙදෙනවා. 6ට 4 ඒවා 1යි 4 වරක් එක 4යි ඉතිරි 2යි 24ට 4 ඒවා 6යි 4 වරක් 24යි ඉතිරි බිඳුවයි. يعني ඉතිරි නැතිව බෙදිලා. එහෙනම් 364 4ෙන් බෙදිලා. 25400 මේ බිඳුව. බිඳුවට 4 ඒවා බිඳුවයි ඉතිරි බිඳුවයි. ඉතිරි නැතුව බෙදිලා. එහෙනම් 25400 4ෙන් බෙදෙනවා. 143216 මේ 16 කියන එක අපි දන්නවා 16ට 4 ඒවා 4යි ඉතිරි බිඳුවයි. එහෙනම් 143216 4ෙන් බෙදෙනවා. 39322 22 4ෙන් බෙදුවොත් එම 20ට 4 ඒවා 5යි. දෙකක් ඉතිරි වෙනවා. දෙකක් ඉතිරි වෙනවා නම් ඒක 4ෙන් බෙදෙන්නේ නැහැ. ඉතිරි වෙනවා. ඊළඟට බලමු අපි සංඛ්‍යාවක් 5ෙන් බෙදනවද කියලා බලන්නේ කොහොමද කියලා. සංඛ්‍යාවක් 5ෙන් බෙදනවද කියලා සොයන්න නම් යම් සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව හෝ පහ විය යුතුමයි. බිඳුව හරි පහ හරි අගට තියෙනවා නම් එම සංඛ්‍යාව 5ෙන් බෙදෙනවා. නැත්නම් බෙදෙන්නේ නැහැ. ඒක බොහොම ලේසියි. ඒ ගැන මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි බලමු සංඛ්‍යාවක් 6ෙන් බෙදනවද කියලා බලන්නේ කොහොමද? සංඛ්‍යාවක් 6ෙන් බෙදනවද කියලා බලන්නේ යම් සංඛ්‍යාවක් 2ෙන් සහ 3ෙන් යන දෙකෙන් බෙදිලා 3ෙන් බෙදුන්නේ නැත්නම් ඒත් වැඩක් නැහැ. 3ෙන් බෙදිලා 2ෙන් බෙදුන්නේ නැත්නම් ඒත් වැඩක් නැහැ.
දෙකෙන් සහ තුනෙන් යන දෙකෙන්ම බෙදෙනවා නම් එම සංඛ්‍යාව 6න් බෙදෙනවා. නැත්තම් නෑ. අපි බලමු 294 කියන සංඛ්‍යාව. දැන් අගට තියෙන්නේ 4. ඉතිරි නැතිව දෙකෙන් බෙදෙනවනේ 4. ඒ නිසා දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා. ඒක ඉලක්කම් දර්ශකයේ තුනෙන් බෙදෙනවා කියලා බලමු අපි තුනෙන් බෙදනවා කියලා බලන්න. 2යි 9යි 11යි. 11යි 4යි 15යි. 15යි කියලා කියන්නේ 15ක් ඉලක්කම් දෙක එකතු කරාම 1යි 5යි 6යි. 6 කියන සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. ඉතිරි නැතිව තුනෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙනුත් බෙදලා තුනෙනුත් බෙදලා නම් මේක 6න් බෙදෙනවා. 6න් බෙදෙනවා. ඊළඟට 598. 8 කියන සංඛ්‍යාව අපි දන්නවා දෙකෙන් බෙදෙනවා. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදෙනවා එන සංඛ්‍යාව අපි මේක ඉලක්කම් දර්ශකයේ 9යි 5යි 14යි 8යි 22යි. 22යි කියලා කියන්නේ 2යි 2යි 4යි. ඉලක්කම් දර්ශකයේ අපි ලැබෙන්නේ ඒකේ 4. 4 කියන සංඛ්‍යාව තුනෙන් බෙදෙන්නේ නැහැ ඉතිරි වෙන්නේ නැතුව. ඉතිරි වෙනවා. ඒ නිසා තුනෙන් බෙදෙන්නේ නැහැ. දෙකෙන් විතරක් බෙදුනට මදි ඒකයි එම සංඛ්‍යාව 598 6න් බෙදෙන්නේ නැහැ. ඊළඟට 474. 4 කියන සංඛ්‍යාව අපි දන්නවා දෙකෙන් බෙදෙනවා ඉතිරි නැති. ඊළඟට අපි බලමු තුනෙන් බෙදෙනවා කියලා. 4 4 8යි 8යි 7යි 15යි. 15යි කියලා කියන්නේ 1යි 5යි 6යි. ඉලක්කම් දර්ශකයේ 6යි 6 තුනෙන් බෙදෙනවා. එහෙනම් එම සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. දෙකෙන් බෙදලා තුනෙන් බෙදලා එහෙනම් 6න් බෙදෙනවා. 474 6න් බෙදෙනවා. ඊළඟට 1341. එක කියන එක දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකක් ඉතිරි වෙනවා. එහෙනම් දෙකෙන් බෙදෙන්නේ නැහැ. අපි තුනෙන් බෙදනවා කියලා බලමුකෝ. 1යි 3යි 4යි 4යි 8යි 8යි 9යි. ඉලක්කම් දර්ශකයේ 9 ඉඳ තුනෙන් බෙදෙනවා. හැබැයි දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා ඒ සංඛ්‍යාව 6න් බෙදෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු 19470. සංඛ්‍යාව බිඳුව කියන එක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන ඉඳ අපි බලමු තුනෙන් බෙදනවාද කියලා. ඉලක්කම් දර්ශකයේ බලමු 1යි 9යි 10යි 10යි 4යි 14යි 14යි 7යි 21යි. 21 කියලා කියන්නේ ඉලක්කම් දර්ශකයේ 2යි 1යි අපිට 3 ලැබෙන්නේ. 3 කියන සංඛ්‍යාව තුනෙන් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් දෙකෙනුත් බෙදුනා තුනෙනුත් බෙදුනා 19470 6න් බෙදෙනවා. ඊළඟට 499. 9 කියන සංඛ්‍යාව අපි දන්නවා දෙකෙන් බෙදුවම 4යි ඉතිරි 1යි. එකක් ඉතිරි වෙන හින්දා ඒක දෙකෙන් බෙදෙන්නේ නැහැ. 499 ඉලක්කම් දර්ශකයේ බලමු අපි 9යි 9යි 18යි 18යි 4යි 22යි. 22යි කියලා කියන්නේ 2යි 2යි අවසානයේ ඉලක්කම් දර්ශකයේ 4යි ලැබෙන්නේ. එහෙනම් තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් කොහොමද 6න් බෙදෙන්නේ නැහැ. ඊළඟට සංඛ්‍යාවක් 7න් බෙදෙනවද කියලා බලන්න නම් අපි බෙදලා බලන්න ඕන. 8ෙනුත් එහෙමයි. 8ෙන් බෙදලා බලන්න ඕන සංඛ්‍යාවක් 8ෙන් බෙදෙනවද කියලා බලන්න. අපි බලමු 9ෙන් බෙදෙන්නේ කොහොමද කියලා බලන්න. සංඛ්‍යාවක් 9ෙන් බෙදෙන්න නම් යම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 විය යුතුමයි. 9ට වඩා වෙනස් සංඛ්‍යාවක් આવොත් එම සංඛ්‍යාව 9ෙන් බෙදෙන්නේ නැහැ. අපි දැන් මේ 478 කියන සංඛ්‍යාව බලමු. මේක ඉලක්කම් දර්ශකය 4යි 7යි 11යි 11යි 8යි 19යි. 19 කියලා කියන්නේ 1යි 9යි 10යි ආයෙත් 1යි බිඳුව 1යි. එහෙනම් එක ලැබුණු හින්දා මේක 9ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 83421. 8යි 3යි 11යි 11යි 4යි 15යි 15යි 2යි 17යි 17යි 1යි 18යි. 18යි කියලා කියන්නේ 1යි 8යි අන්න 9. ඉලක්කම් දර්ශකේ 9 ලැබුණා. එහෙනම් 83421 9ෙන් බෙදෙනවා. 1532. 1යි 5යි 6යි 6යි 3යි 9යි 9යි 2යි 11යි. 11 ලැබුණේ ආයෙත් 1 1 එකතු කරාම ඉලක්කම් දර්ශකයේ අපිට ලැබෙන්නේ මේකෙදි ඉලක්කම් දර්ශකයේ 2. ඒ නිසා මේක බෙදෙන්නේ නැහැ. 9 නෙමෙයි 351. 3යි 5යි 8යි 8යි 1යි 9යි. අන්න ඉලක්කම් දර්ශකයේ 9 ලැබුණා. එහෙනම් 351 9ෙන් බෙදෙනවා. 8572. 4යි 5යි 9යි. 9යි 7යි 16යි 16යි 2යි 18යි. 18යි කියලා කියන්නේ 1යි 9යි. අන්න ඉලක්කම් දර්ශකයේ 9යි 8572 9ෙන් බෙදේ. 3602. 3යි 6යි 9යි. 9යි 2යි 11යි. 11යි කියලා කියන්නේ
ආයෙත් එකතු කරාම ඉලක්කම් දර්ශකය අපි ලැබෙන්නේ 2. එහෙනම් 3602 බෙදෙන්නේ නැහැ. ඊළඟට සංඛ්‍යාවක් 10න් බෙදෙනවද කියලා අපි බලන්නේ යම් සංඛ්‍යාවක අගට බිංදුව එනවා නම් 10න් බෙදෙනවා නැත්නම් නැහැ. ඕනෑම සංඛ්‍යාවක අගට බිංදුව එනවා නම් 10න් බෙදෙනවා. බිංදුව හරි පහ හරි එනවා නම් 5න් බෙදෙනවා. අපි ඒව මතක තියාගන්න. හොඳයි ළමයි අපි ඊළඟට බලමු පෙළ පොතේ 4යි 1 අභ්‍යාසය. ඒකේ පළවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් 9න් බෙදෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව තෝරා ලියන්න. අපි දන්නවා 9න් බෙදෙනවද කියලා බලන්නේ ඉලක්කම් දර්ශකයේ 9 වෙන්නම ඕන. බලමු පළවෙනි සංඛ්‍යාව 504. 504 කියන එකේ ඉලක්කම් දර්ශකයේ 4යි 9යි. එහෙනම් එම සංඛ්‍යාව 9න් බෙදෙනවා. අපි ඒක යටින් ඉලක්ක ගන්නවා. ඒ වගේම 652 6යි 2යි 8යි 8යි 5යි 13යි 13යි කියලා කියන්නේ ඉලක්කම් දර්ශකයේ 1යි 3යි 4යිනේ. එහෙනම් 652 කියන එක අපිට තෝරගන්න බෑ. 567 5යි 6යි 11යි 11යි 7යි 18යි 18යි කියලා කියන්නේ 1යි 8යි 9යි. ඉලක්කම් දර්ශකයේ 9න් හින්දා 567 9න් බෙදෙනවා. 856 8යි 5යි 13යි 13යි 6යි 19යි 19 කියන්නේ 1යි 9යි 10යි. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකයේ 1. එහෙනම් 856 බෙදෙන්නේ නැහැ. 1143 1යි 1යි 2යි 2යි 4යි 6යි 6යි 3යි 9යි. හරියටම ඉලක්කම් දර්ශකයේ 9 ලැබෙනවා අපිට. එහෙනම් 1143 බෙදෙනවා. ඊළඟට 1351 1යි 3යි 4යි 4යි 5යි 9යි 9යි 1යි 10යි 10 කියන්නේ 1.1යි. එහෙනම් 1351 බෙදෙන්නේ නැහැ. 2719 2යි 7යි 9යි 9යි 1යි 10යි 10යි 9යි 19යි 19 කියන්නේ ආයෙත් 1යි 9යි 10යි ලැබෙනවා. ආයෙත් 1යි බිඳුවයි අවසානයේ ඉලක්කම් දර්ශකයේ 1 ලැබෙන්නේ. එහෙනම් බෙදෙන්නේ නැහැ. ඊළඟට 4536 4යි 5යි 9යි 9යි 3යි 12යි 12යි 6යි 12යි 6යි 18යි 18යි කියන්නේ 1යි 8යි 9යි 4536 බෙදෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන සංඛ්‍යා අතරින් 3න් බෙදෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව ලියා දක්වන්න. 3න් බෙදෙනවද කියලා බලන්නේ ඉලක්කම් දර්ශකයේ සොයලා ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙනවා නම් එම සංඛ්‍යාව බෙදෙනව නැත්නම් නැහැ. අපි මුලින්ම 81 බැලුවොත් එම 81 ඉලක්කම් දර්ශකයේ 8යි 1යි 9යි. අපි දන්නවා 9 කියන එක 3න් බෙදෙනවා ඉතිරි නැතිව. ඒකින්ද අපි 81 තෝරගන්න පුළුවන්. ඊළඟට 102 102 ඉලක්කම් දර්ශකයේ 1යි 2යි 3යිනේ. එහෙනම් 3න් බෙදෙනවා ඉතිරි නැතුව 102ක් තෝරගන්න පුළුවන්. ඊළඟට 164 1යි 6යි 7යි 7යි 4යි 11යි 11යි කියන්නේ 1යි 1යි අවසානයේ ඉලක්කම් දර්ශකයේ අපිට ලැබෙන්නේ 2. 164 තෝරගන්න බෑ අපිට. 1යි 8යි 9යි 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 18යි 18යි කියන්නේ 1යි 8යි ආයෙත් එකතු වුනම අවසානයේ ඉලක්කම් දර්ශකයේ 9 9 3න් බෙදෙනවා ඉතිරි නැතිව. එහෙනම් 189 අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට 352 3යි 5යි 8යි 8යි 2යි 10යි ආයෙත් 10 එකතු කරාම 1.1යි 1 කියන එක 3න් බෙදෙන්නේ නැහැ ඉතිරි නැතිව. 352 තෝරගන්න බෑ අපිට. 372 3යි 7යි 10යි 10යි 2යි 12යි 12යි කියන්නේ 1යි 2යි 3යි 3 කියලා කියන්නේ එහෙනම් තෝරගන්න පුළුවන්. 4යි 6යි 10යි 16යි 16යි කියන්නේ 1යි 7යි 7 කියන සංඛ්‍යාව 3න් බෙදෙන්නේ නැහැ ඉතිරි නැතිව. 756 7යි 5යි 12යි 12යි 6යි 18යි 18යි කියන්නේ 1යි 8යි 9යි 9 3න් බෙදෙනවා. ඒක නිසා 756 බෙදෙනවා. 951 9යි 5යි 14යි 14යි 1යි 15යි 15යි කියන්නේ 1යි 5යි 6යි 6 3න් බෙදෙනවා ඉතිරි නැතුව. ඒකත් තෝරගන්න පුළුවන්. 1029 1යි 2යි 3යි 3යි 9යි 12යි 12යි කියන්නේ ආයෙත් එකතු කරාම අපිට ඉලක්කම් දර්ශකයේ 3 ලැබෙනවා. 3 කියලා කියන්නේ 3න් බෙදෙනවා. 1029ක් තෝරගන්න පුළුවන්. ඊළඟට අපිට ඉලක්කම් 3 සංඛ්‍යාව දීලා තිනවා 650 ගාණක්. අවසානයේ ඉලක්කම අපිට කියනවා මේ සංඛ්‍යාව 3න් බෙදෙනවා නම් හිස් කොටුවට ගැලපෙන ඉලක්කම් දෙකක් යොදන්න කියලා. එතකොට අපි මේකෙදි 6යි 5යි 11යි 11යි ඉලක්කම් දර්ශකයේ 1යි 1යි එකතු කරොත් අපිට 2නේ ලැබෙන්නේ.
එහෙනම් මේක 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් බවට පත් කරන්න මේ දෙක අපිට එකක් එකතු කරත් පුළුවන්. දෙකට එකක් එකතු කරත් පුළුවන්, දෙකට හතරක් එකතු කරත් පුළුවන්, දෙකට හතක් එකතු කරත් පුළුවන්. දෙකට එකක් එකතු කරොත් 3යි. දෙකට හතරක් එකතු කරොත් 6යි. ඒතර 3ෙන් බෙදෙනවා. දෙකට හතක් එකතු කරොත් 9යි. ඒකත් 3ෙන් බෙදෙනවා. එහෙනම් අපිට මෙන්න මේ 1 4 7 කියන සංඛ්‍යා තුනෙන් ඕනෑම දෙකක් මේ වෙනකොට යොදන්න පුළුවන්. ඊළඟට 4 දෙක අභ්‍යාසය පහත දැක්වෙන සංඛ්‍යා අතරින් එක කොටස කියනවා 6න් බෙදෙන සංඛ්‍යා තෝරා ලියන්න. දෙක කොටස 4න් බෙදෙන සංඛ්‍යා ලියන්න. අපිට සංඛ්‍යා ටිකක් දීලා තිනවා. අපි දන්නවා 6න් බෙදෙනවා නම් 2න් සහ 3න් යන දෙකෙන්ම බෙදෙන්න ඕන. දැන් 162 බලමුකෝ අපි. 162 අවසානයේ 2 හින්දා දෙකෙන් බෙදෙනවා. 1යි 6යි 7යි 7යි 2යි 9යි. ඉලක්කම් දර්ශකේ 9නේ. 9 3ෙන් බෙදෙන හින්දා මේ සංඛ්‍යාව 6න් බෙදෙනවා. 2නුයි 3නුයි දෙකෙන්ම බෙදුනානේ. එහෙනම් 6න් බෙදෙනවා. මම මේක යටින් 6 කියලා දාන්නම් 6න් බෙදෙන සංඛ්‍යාව. ඒ වගේම මේ සංඛ්‍යාවේ 4න් බෙදෙනවද කියලාත් අපි බලන්න ඕන. 62 කියන එක අපි දන්නවා 4න් බෙදුවම 15යි ඉතිරි දෙකක් ලැබෙනවා. ඉතිරි දෙකක් ලැබෙන හින්දා මේක 4න් බෙදෙන්නේ නැහැ. ඊළඟට 187. 187 කියන සංඛ්‍යාවේ අවසාන ඉලක්කම 7. 7 ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා කොහොමත් 6න් බෙදෙන්නේ නැහැ. ඒ වගේම 7 ඔත්තේ සංඛ්‍යාවක් හින්දා කොහොමත් 4න් බෙදෙන්නෙත් නැහැ. දැන් 87 කියන එක බෙදලා බැලුවොත් එම ඒක 4න් බෙදෙන්නේ නැහැ. අපිට ඒක ගන්න බෑ ඒ දෙකෙන් එකකටවත්. ඊළඟට 912. අවසානයේ තියෙන දෙකෙන් බෙදෙනවා. 9යි 1යි 10යි 2යි 12යි 12යි කියලා කියන්නේ 1යි 2යි 3යි. එහෙනම් 3ෙනුත් බෙදෙනවා. ඒක 6න් බෙදෙනවා. අවසාන ඉලක්කම 12 ඉඳලා 12 4ෙන් බෙදෙනවනේ. එහෙනම් 4ෙනුත් බෙදෙනවා. ඒක දෙකටම අපිට ගන්න පුළුවන්. 6ෙනුත් බෙදෙනවා 4ෙනුත් බෙදෙනවා. ඊළඟට 966. 966 අවසානයේ 6 තියෙන නිසා දෙකෙන් බෙදෙනවා. 9යි 6යි 15යි 15යි 6යි 21යි. 21යි කියලා කියන්නේ ඉලක්කම් දර්ශකයේ අවසානයේ 3 ලැබෙන්නේ අපිට. එහෙනම් 3ෙනුත් බෙදෙනවා. ඒ කියන්නේ 6ෙන් බෙදෙනවා. 6ෙන් බෙදෙනවා. ඊළඟට 66 බලමු. 66 බෙදලා බැලුවොත් එම 4ෙන් බෙදෙන්නේ නැහැ. 4ෙන් බෙදෙන්නේ නැති හින්දා 960යි 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට අපි 2118. 2118 අවසාන ඉලක්කම 8 දෙකෙන් බෙදෙනවා. 2යි 1යි 3යි 3යි 1යි 4යි 4යි 8යි 12යි. 12යි කියලා කියන්නේ 1යි 2යි 3නේ. එහෙනම් 3ෙනුත් බෙදෙනවා. ඒ කියන්නේ 6ෙන් බෙදෙනවා. අවසානයේ 18 තියෙන ඉඳ අපි දන්නවා 18ට 4යි ඉතිරි දෙකක් ඉතිරි වෙන ඉඳ 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 2123 අවසානයේ 3 තියෙන හින්දා දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් කොහොමත් 6ෙන් බෙදෙන්නේ නැහැ. 23 කියන සංඛ්‍යාවත් 4ෙන් බෙදෙන්නේ නැහැ. කොහොමත් ඔත්තේ සංඛ්‍යාවක් අවසානයේට આવොත් එම ඒක 4ෙන් බෙදෙන්නේ නැහැ ඉතිරි නැති. ඒ සංඛ්‍යාව අපිට ගන්න බෑ. ඊළඟට 2472 අවසානයේ 2 තියෙන හින්දා දෙකෙන් බෙදෙනවා. අපි බලමු ඉලක්කම් දර්ශකයේ 2 4 6යි. 6යි 7යි 13යි 13යි 2යි 15යි. 15යි කියන්නේ මේ දෙක එකතු කරාම අවසානයේ ඉලක්කම් දර්ශකයේ 6යි 3ෙනුත් බෙදෙනවා 2ෙනුත් බෙදෙනවා. එහෙනම් 6ෙන් බෙදෙනවා. අවසානයේ තියෙන 72 අවසාන ඉලක්කම් දෙකකින් සෑදුණු සංඛ්‍යාව 72 4ෙන් බෙදෙනවා. ඉතිරි නැතිව බෙදෙනවා. ඒකින්ද ඒක 4ෙනුත් බෙදෙනවා. ඊළඟට 2541 අවසානයේ 1 තියෙන හින්දා දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් 6ෙන් කොහොමත් බෙදෙන්නේ නැහැ. 41 4ෙන් බෙදෙන්නෙත් නැහැ. 3024 අවසානයේ 4 තියෙන්නේ දෙකෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ බලමු 3යි 2යි 5යි 4යි 9යි. 9 3ෙනුත් බෙදෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යාව දෙකෙන් සහ 3ෙන් බෙදෙන හින්දා 6ෙන් බෙදෙනවා. 4ෙන් 41 තියෙන හින්දා 4ෙන් බෙදෙන්නේ නැහැ. මේක නෙමෙයි. සමායන මේක නෙමෙයි. මේක 6ෙන් බෙදෙන්නේ. ඊළඟට 24 4ෙන් බෙදෙන ඉඳ 4ෙනුත් බෙදෙනවා. 3308 අවසානයේ 8 තියෙන්නේ දෙකෙන් බෙදෙනවා. 3යි 3යි 6යි 6යි 8යි 14යි 14
එකතු කරාම 1යි 4යි 5 ලැබෙන්නේ 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒකින්ද 6ෙන් බෙදෙන්නේ නැහැ. අවසානයේ තියෙන 0.8නේ. 0.8 4ෙන් බෙදෙනවා. ඒකින්ද 4ෙන් බෙදෙනවා. 3332. අවසානයේ දෙක තියෙන්නේ 2කින් බෙදෙනවා. 3යි 3යි 6යි 3යි 9යි 9යි 2යි 11යි 11 එකතු කරාම ඉලක්කම් දර්ශකයේ 2යි 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒකින්ද 6ෙන් බෙදෙන්නේ නැහැ. 32 කියන එක 4ෙන් බෙදෙනවා. 4800. අවසානයේ බිඳුව තියෙන්නේ 2කින් බෙදෙනවා. 8යි 4යි 12යි 12 එකතු කරාම 1යි 2යි 3 ලැබෙන්නේ 3 කියන එක 3ෙනුත් බෙදෙනවා. ඒකින්ද 6ෙන් බෙදෙනවා. අවසානයේ බිඳු දෙක තියෙන ඉඳ 4ෙනුත් බෙදෙනවා. බිඳු දෙකට 4 බිඳුවයි ඉතිරි බිඳුවයි. දෙවැනි ප්‍රශ්නයේ පහත දැක්වෙන සංඛ්‍යා දී ඇති වගුවේ අදාළ තීරය යටතේ සඳහන් කරන්න. එක් සංඛ්‍යාවක් 1 හා 3 තීර දෙකේම වුවද සටහන් කළ හැකිය. ළමයි අපි බලන්න ඕන දැන් සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා නම් 2 එම සංඛ්‍යාවේ සාධකයක්. සංඛ්‍යාවක් 4ෙන් බෙදෙනවා නම් 4 එම සංඛ්‍යාවේ සාධකයක්. යම් සංඛ්‍යාවකින් බෙදෙනවා නම් ඒ බෙදෙන සංඛ්‍යාව එම සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. දැන් අපි මේකේ බලමු මුලින්ම 348 4 සාධකයක් වූ සංඛ්‍යා කියලා කියන්නේ 4ෙන් බෙදෙන සංඛ්‍යා. 348 4ෙන් බෙදෙනවද? ඔව්. අවසානයේ තියෙන 48. 48 4ෙන් බෙදෙන ඉඳ අපිට මේක තෝරගන්න පුළුවන් 348. ඒ වගේම 6ෙන් බෙදෙනවද කියලාත් බලන්න. මොකද 6 සාධකයක් වූ සංඛ්‍යාත් අපෙන් අහනවනේ. අවසානයේ තියෙන 8 2කින් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවද කියලා බලන්න ඕන. 3යි 4යි 7යි 7යි 8යි 15යි. 15යි කියලා කියන්නේ 1යි 5යි 6යි. ඔව් 3ෙනුත් බෙදෙනවා. එහෙනම් මේ පැත්තට දාන්න පුළුවන් 348. ඊළඟට 496. අවසානයේ 96 තියෙන්නේ 96 4ෙන් බෙදෙනවා. ඒකින්ද 4 සාධකයක් වූ සංඛ්‍යාවක් තමයි 496. ඒ වගේම අවසානයේ තියෙන 6 දෙකෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ 4යි 9යි 13යි 6යි 19යි. 19 කියලා කියන්නේ 1යි 9යි 10යි 6ෙන් බෙදෙන්නේ නැහැ. 6ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 288. අවසානයේ 8 තියෙන්නේ. අවසානයේ 88 තියෙන ඉඳ 4ෙන් බෙදෙනවා. 288. ඒ වගේම 2යි 8යි 10යි 10යි 8යි 18යි. 18 කියලා කියන්නේ 1යි 8යි 9යි. 9 3ෙන් බෙදෙනවනේ. මේ 8 දෙකෙනුත් බෙදෙන ඉඳ ඒ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා. 288. ඊළඟට 1024 අපි බලමු. 1024 24 තියෙන අවසානයේට එනම් 4ෙන් බෙදෙනවා. 1024 ඉලක්කම් දර්ශකයේ බලමු. 4 2කින් බෙදෙනවනේ. 1යි 2යි 3යි 3යි 4යි 7යි. ඒකින්ද 6ෙන් බෙදෙන්නේ නැහැ. 1272 4ෙන් බෙදෙනවා. 1272 අවසානයේ දෙක තියෙන දෙකෙන් බෙදෙනවා. 1යි 2යි 3යි 3යි 2යි 5යි 5යි 7යි 12යි. 12 කියන්නේ 1යි 2යි 3යි. 3ෙනුත් බෙදෙනවා. ඒකින්ද 6ෙන් බෙදෙනවා. 1272 ඊළඟට 306 බලමු. 306 අවසානයේ බිඳුවයි 6 තියෙන 4ෙන් බෙදෙන්නේ නැහැ. 3යි 6යි 9යි. 6 දෙකෙනුත් බෙදෙනවා. 3යි 6යි 9 9 3ෙනුත් බෙදෙනවා. ඒකින්ද 6ෙන් බෙදෙනවා 306. 258 අවසානයේ 58 තියෙන්නේ 58 4ෙන් බෙදෙන්නේ නැහැ. ඉතිරි නැතිව ඒකින්ද 4ෙන් බෙදෙන කොට දාන්න බෑ. අපි බලමු 8 දෙකෙන් බෙදෙනවා. 2යි 5යි 7යි 7යි 8යි 15යි. 15යි කියලා කියන්නේ 1යි 5යි 6යි. ඔව් 6ෙන් බෙදෙනවා. 258 ඊළඟට 1008 අවසානයේ තියෙන බිඳුවයි 8නේ 4ෙන් බෙදෙනවා. අපි 1008 ගන්න පුළුවන් මෙතනට. 6ෙන් බෙදනවද කියලා බලමු. 8 නම් 2කින් බෙදෙනවනේ 1යි 8යි 9යි. ඔව් 3ෙනුත් බෙදෙනවා. එහෙනම් 1008 මෙතනටත් ගන්න පුළුවන්. ඊළඟට 6700 අවසානයේ බිඳු දෙක තියෙන්නේ මේ පැත්තට ගන්න පුළුවන්. 6700 ඒ වගේම 6යි 7යි 13යි. 13යි කියන්නේ 1යි 3යි 4යි. එහෙනම් 4 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒකින්ද 6ෙන් බෙදෙන්නෙත් නැහැ. දැන් මේවයි ඔබේ තීරණයට හේතුව 4ෙන් බෙදෙන නිසා. 4ෙන් බෙදෙන බැවින් කියලා අපිට ලියන්න පුළුවන්. මේකෙදිත් ඔබේ තීරණයට හේතුව 6ෙන් බෙදෙන බැවින් තමයි 6 සාධකයක් උනේ මේ සංඛ්‍යාව.
ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය 6200 හිස් කොටුවක් අවසානයේ 6 යන සංඛ්‍යාව 4න් බෙදෙනවලු. එය 6නුත් බෙදෙනවලු. හිස් කොටුවට ගැලපෙන ඉලක්කම කීයද කියලා අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා දැන් 4න් බෙදෙනවා නම් අවසාන ඉලක්කම් දෙකකින් සෑදුණු සංඛ්‍යාව 4න් බෙදෙන්න එපේ. එතකොට මේ 6ට 1 આવොත් තමයි 16 වුණොත් 4න් බෙදෙනවා. එක්ක 1 වෙන්න ඕන. එහෙම නැත්නම් 56 වුණත් 4න් බෙදෙනවා. එහෙම නැත්නම් 5 වෙන්න ඕන. එහෙම නැත්නම් 96 වෙන්න ඕන. ඒ කියන්නේ 9 වෙන්න ඕන. 1 හරි 5 හරි 9 හරි තුනෙන් එකක් මේ හිස් කොටුවට එන්න ඕන. මේ අවසාන සංඛ්‍යාව 6 කොහොමද දෙකෙන් බෙදෙනවා. 6න් බෙදෙන්න නම් මේක 3ෙනුත් බෙදෙන්න ඕන. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය 3ෙන් බෙදෙන්න ඕන. දැන් මේ දක්වා ඉලක්කම් දර්ශකය 6යි 2යි 8යි 6යි 14යි. 14යි කියන්නේ මේ දෙක එකතු කරාම 1යි 4යි 5යි. ඉලක්කම් දර්ශකේ 5ක් තියෙනවා. තව එකක් ලැබුණොත් පුළුවන් නේ අපිට 6 කරගන්න. එහෙනම් එක කියන ඉලක්කම ගැලපෙන සංඛ්‍යාව වෙනවා. එක කියන ඉලක්කම ගැලපෙන සංඛ්‍යාව වෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය සරඹ කණ්ඩායමක සිසුන් එක් අවස්ථාවකදී 3 බැගින් වූ පේලිවලටද තවත් අවස්ථාවකදී 4 බැගින් වූ පේලිවලටද තවත් විටකදී 9 බැගින් වූ රවුම් ලෙසද සැකසේ. සරඹ කණ්ඩායමේ 250ට වැඩි සංඛ්‍යාවක් සිටිය යුතු නම් එහි සිටිය හැකි අවම සිසුන් ගණන. දැන් අපි මෙතනදී බලන්න 3 බැගින් කණ්ඩායම් හැදෙනවා නම් ඒ කියන්නේ එන සංඛ්‍යාව 3ෙන් බෙදෙන්නත් ඕන. 4 බැගින් නම් 4ෙන් බෙදෙන්නත් ඕන. ඒ වගේම 9ෙන් බෙදෙන්නත් ඕන. අපි දන්නවා 9ෙන් බෙදෙනවා නම් ඉලක්කම් දර්ශකය අනිවාර්යයෙන්ම 9 වෙන්න ඕන. දැන් මේ 250 කියන එකට වැඩි වෙන්න එපේ. දැන් මෙතන 2යි 5යි 7යි. එහෙනම් තව දෙකක් ආව නම් ඉලක්කම් දර්ශකය 9 වෙනවා. අපි 252 දාලා බලමු. එතකොට 2යි 5යි 7යි 2යි 9 9ෙන් බෙදෙනවා. මේක 3ෙන් බෙදෙනවද? ඔව් 2යි 5යි 7යි 2යි 9 9 3ෙන් බෙදෙන ඉඳලා 3ෙනුත් බෙදෙනවා. ඒ වගේම 4ෙන් 52 කියන සංඛ්‍යාව ඔව් 4ෙනුත් බෙදෙනවා. එහෙනම් 252 තමයි ගැලපෙන සංඛ්‍යාව. සිටිය හැකි අවම මේ සිසුන් ගණන 252යි. ඊළඟට 126 යන සංඛ්‍යාව 2න් 3න් 4න් 5න් 6න් 9න් හෝ 10න් බෙදේදැයි බෙදීමෙන් තොරව පරීක්ෂා කරන්න. අපි දන්නවා 2න් බෙදෙනවද කියලා බලන්නේ අවසාන ඉලක්කම බලලා. මේක 2න් බෙදෙනවා. එහෙනම් 2න් බෙදෙනවා. 126 3න් බෙදෙනවද කියලා බලන්නේ ඉලක්කම් දර්ශකයේ බලන්න ඕනේ. 1යි 2යි 3යි 3යි 6යි 9යි. 9 3ෙන් බෙදෙනවනේ. එහෙනම් 3ෙනුත් බෙදෙනවා. 4ෙන් බෙදෙනවද කියලා බලන්නේ අවසාන ඉලක්කම් දෙකකින් සෑදුණු සංඛ්‍යාව 26. 26 4ෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් 4ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 5ෙන් බෙදෙනවද කියලා බලන්න 5ෙන් බෙදෙනවා නම් අවසානයේට 5 හෝ බිඳුව තියෙන්න ඕන. 5ෙන් බෙදෙන්නෙත් නැහැ 6 තියෙන්නේ. 9ෙන් බෙදෙනවද කියලා බලන්න ඉලක්කම් දර්ශකේ 9 වෙන්න ඕන. 1යි 3යි 1යි 2යි 3යි 3යි 6යි 9යිනේ. එහෙනම් 9ෙන් බෙදෙනවා. 10ෙන් බෙදෙනවා නම් අවසානයේට බිඳුව තියෙන්න ඕන. එහෙනම් 2න් 3න් සහ 9න් විතරයි ඒ සංඛ්‍යාව බෙදෙන්නේ. හොඳයි ළමයි අදට මම මේ පාඩම මෙතනින් නවත්තනවා. තව දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.